මහනුවර යටිනුවර වීදියේ වෙළඳ සංකීර්ණයක පසුගිය අඟහරුවාදා හදිසියේ හටගත් ගින්නකින් අනතුරුව පියෙකු සිය දරුවන්ගේ සහ බිරිඳගේ ජීවිත බේරා ගැනීමේ අරමුණින් ඔවුන්ව මහල් 5ක ගොඩනැගිල්ලකින් පහළට විසි කරන මෙම දර්ශන පෙළ එය නැරඹුවන්ගේ සිත් කම්පනයට ලක් කළා. සමාකට කියනවා ළමයි දාන්න කිව්වා. සමාකට තාත්තා එහෙම දාන්න එපා කියලා. ඊට පස්සේ මමත් දැනගත්තා ළමයි දෙන්නොත් අනිවාර්ය අතට වුණොත් මේක 4 වෙනි තට්ටුවෙන් දානකොට මොන වෙයි කියලා. ඊට පස්සේ බෙච්චට් එක තිබුණා. ලොකු බෙච්චට් එකක් තිබ්බේ ඒක. ඒක මම විසි කරුවා ඉස්සලා. එයාව හරියට අල්ලන්න නැත්නම් අපි කවුරුත් පල්ලයට එට එන්න. මම අනිත් පුතා කොහොමද දාන්නේ නේ? ලොකු පුතාට දාලා එයා මොනවද වෙලා තිබ්බොත් කිසිම දෙනෙක් ආයි දාන්නෙත් නෑ මමත් පල්ලයට එන්න. මොන જાතිපේ එක්කම කඳුලාව පල්ලයට තාත්තා ළමයි දාන්න එපා කියලා. එතකොට කොයිද જાතිපෙද තියෙන්නේ? ඉතින් ඔක්කොම මේවිලා මට කියනවා වීර තාත්තා අර මේ මොනවද කියනවා. මම වීර තාත්තේ නෙවෙයි. අර පල්ලේ හිටපු කට්ටිය තමයි මට දෙයියෝ. දැන් ඒගොල්ලෝ මම බේරගත්තේ ළමයි ඔක්කොම. පණ යන්න වෙනකන් ඒගොල්ලෝ අමතක වෙන්නේ නැති නෑ. දෙයියෝ කියන පල්ලේ හිටපු කට්ටිය තමයි දෙයියෝ මට. අයියේ කවුරු දෙක්කේ නෑ මම දෙක්කයි ඔක්කොම. මේ දෙයියෝ ඔක්කොම එකතු කරලා තමයි අපි බේරගත්තේ. එච්චරයි කියන්න තියෙන්නේ. ප්‍රතිකාරවලින් අනතුරුව ඊයේ පස්වරුවේ රෝහලෙන් පිටව යාමට රාමරාජ්ගේ පවුලට වෛද්‍යවරුන්ගෙන් අවසර ලැබුණත් ඔවුන්ට රෝහලෙන් පිටව යාමට නොහැකි වූයේ ඔවුන් පදිංචිව සිටි නිවස ගිනිබත් වීමෙන් අනතුරුව නවාතැන් ගැනීමට හිසට සෙවණක් නොමැතිවීම හේතුවෙන්. කෙසේ වෙතත් පදිංචියට නවාතැනක් සොයා ගන්නා තෙක් රෝහලේ රැඳී සිටින ලෙස ඔවුන්ට පැවසීමට තරම් මහනුවර ශික්ෂණ රෝහලේ බලධාරීන් කරුණාවන්ත වී තිබුණා. එවැනි පසුබිමක රාමරාජ්ගේ පවුල මුහුණ පා සිටින අසරණ තත්ත්වය සැලවීමෙන් අනතුරුව මහනුවර ශ්‍රී වෛශාඛ්‍ය දහන සංග්‍රහ සමිතියේ සමාජිකයින් ඔවුන්ට తాවකාලිකව පදිංචි වීම සඳහා සිය සමිති ගොඩනැගිල්ලේ කාමරයක් ලබා දීමට ඉදිරිපත් වන්නේ රාමරාජ් ඇතුළු පවුලට අස්වැසිල්ලක් සපයමින්. ඒ අනුව අද දහවල් රාමරාජ් සිය දරුවන් සහ බිරිඳ සමග රෝහලෙන් පිටව ගියා. රෝහලෙන් පිටව යාමෙන් පසු රාමරාජ් පළමුවෙන්ම පැමිණෙන්නේ තමන් කලක් තිස්සේ පදිංචි වී සිටි ගින්නෙන් මුළු මනින්ම විනාශ වූ නිවස වෙතයි. අපි වැඩ කරපු බඩ ඔක්කොම මේක දැන් ඉතින් කස්ටමර්ලා දුන්න බඩ ඔක්කොම මේකෙන් තමයි දුන්නේ. අනතුරුව ඔහු සිය දරුති දෙනා සහ බිරිඳ සමග මහනුවර ශ්‍රී වෛශාඛ්‍ය දාන සංග්‍රහ සමිතියේ සමාජිකින් විසින් ඔවුන්ට ලබා දුන් తాවකාලික නවාතැන වෙත පැමිණියා. ආයි තමයි පරිදි ඉන්නේ කියනවා පරිදි ආයි මේ විදුව කවද ගෙන්න නෑ මේක තමයි ඉතින් අපි ඉතින් මේ මිනිසුන්ට මිනිස්සුනේ උදව් කරන්න ඕනේ. මොකද ඉස්කෝලේ